समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මාතිහ භික්ඛවේ යං කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා දූරේ වා සම්තිකේ වා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මින්න මේසෝ අත්තාති ඒව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං තී සද්ධාවන්ත පින්නතුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ අංජලි වික්‍රමරත්න මෑණියන්ගේ අගෝස්තු මාස 24 වෙනි දිනට යෙදෙන ජන්මදිනය නිමිති කොටගෙන පවුලේ සියලු දෙනා විසින් පින්කමේ අරමුණු හැටියට දක්වලා තියෙන්නේ අගෝස්තු මාස 24 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන අංජලි වික්‍රමරත්න මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මයේ හැසිරීම පිණිස බාධා දුරු කරමින් සාධක ගොඩනගමින් සුවසේ ධර්ම මාර්ගයේ හැසිරීමටත් මෙලොව යහපත පිණිසත් පරලොව සුගතිය පිණිසත් නිර්වාණ අවබෝධය පිණිසත් මේ කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙන ඒ වගේම මිය පරලෝකීය සෝමපාල අබේවික්‍රම පියාණන්ට පීඨා අබේවික්‍රම මෑණියන්ට තමරා සිරිසේන සහෝදරියට නිහාල් වික්‍රමරත්න මහත්මයාගේ නමින් මිය පරලෝකීය ඩයනා මෑණියන්ට සහ ස්ටැන්ලි වික්‍රමරත්න පියාණන්ට පරලොව සුවය පිණිසත් නිර්වාණ අවබෝධය පිණිසත් මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව සුජීවත්ව සිටින නිහාල් වික්‍රමරත්න ස්වාමි පුරුෂයාටත් දරුමුණුරන්ටත් සහෝදර සහෝදරයන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අංජලි වික්‍රමරත්න මෑණියන් ඇතුළු සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව සම්බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානයත් පෙරදරි කොටගෙන අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන. ඒ දායක පින්වතුන් විසින් අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ සඳහන් වෙන අනත්ත ලක්ෂණ සූත්‍රය. එහෙම නැත්නම් පංචවග්ගීය සූත්‍රය කියලත් හැඳින්වෙනවා. ඒ මොකද පස්වග භික්ෂූන් වහන්සේලාට දේශනා කළ නිසා පංචවග්ගීය සූත්‍රය නමින් හැඳින්වෙනවා. අනාත්ම ලක්ෂණය ඉස්මතු කරමින් දේශනා කළ නිසා අනත්ත ලක්ෂණ සූත්‍රය කියලා හැඳින්වෙනවා. අපි දන්නවා ශාසන ඉතිහාසය පිළිබඳ සඳහන් වෙනකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු
ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරනවා බරණැස ඉසිපතනාරාමේදී පස්වග භික්ෂුන් වහන්සේලා මුල් කොටගෙන. ඒ දේශනාව අහලා සෝවාන් ඵලයටපත් වෙන්නේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ පමණයි. ඊට පස්සේ උන්වහන්සේ ඉන්න අනතුරුව එහි රැඳී සිටිමින් තථාගතයන් වහන්සේ දිනපතාම අවශේෂ භික්ෂුන් වහන්සේලාට ධර්මය පැහැදිලි කර දෙනවා. ඒ සියලු දෙනාම අනුපිළිවෙලින් සෝවාන් ඵලයටපත් වෙනවා. ඉන් අනතුරුව ඒ භික්ෂුන් වහන්සේලා 5 නමම සෝවාන් වුණාට පසුව ඒ 5 නමටම අරහත්ත්වය සඳහා දේශනා කළ සූත්‍ර දේශනාව තමයි අනත්ත ලක්කන සූත්‍ර දේශනාව වශයෙන් දැක්වෙන්නේ. ඒ නිසා තමයි පංචවග්ගීය සූත්‍රය කියලා මේ සූත්‍ර දේශනාව හැදින්වෙන්නේ. ඒතර ප්‍රධාන වශයෙන් මේ සූත්‍ර දේශනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තමයි ඉස්මතු කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය වෙන්වෙන්ව අරගෙන ඒවා පිළිබඳව නුවණින් විමසා දත යුතු ආකාරය ත්‍රිලක්ෂණ වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ආකාරය පැහැදිලි කරමින් තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මේ රූපය අතීත අනාගත වර්තමාන ඒ වගේම අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත දූර සන්තික. එතකොට මේ 11 ආකාරයකින් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒ කියන්නේ අපට මනසට අරමුණු කරන්නට පුළුවන් සෑම ආකාරයේම රූපය. ඒ බඳු රූපය ඥානවන්ත පුද්ගලයා දැකිය යුත්තේ කවර ආකාරයෙන්ද? සබ්බං රූපං නේසෝ මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා. එතකොට භික්ෂුන් වහන්සේ එහෙම නැත්නම් නිවන් අවබෝධ කරන්නට වෑයම් කරන ඥානවන්ත පුද්ගලයා විසින් සියලුම රූපය යංකින්චි රූපං යම්තාක් රූප තියෙනවා නම් අතීතය පිළිබඳ රූප දැන් සියල්ලක්ම නිරුද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපිට මනසින් අරමුණු කරන්නට පුළුවන්. අසවල් පුද්ගලයා අසවල් ස්ථානය පෙර ආත්ම භාවය ආදී වශයෙන් පුබ්බේ නිවාසානුස්සති ඥානයේ වශයෙන් යම්තාක් දකින්නවද ඒ සියල්ලක් නිරුද්ධ වුණු නාම රූප ධර්ම. නමුත් අපේ සිතින් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට සිතින් අරමුණු කළ හැකි යම්තාක් අතීත රූප වෙද්ද ඒවා තමයි අතීත. ඊළඟට අනාගත කියලා කියන්නේ තවම පහළ නොවුණු අනාගතයට පහළ වේවිය කියලා මේ හේතුඵල ක්‍රියාවලිය මත අපට පටිච්ච සමුප්පන්නව මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ රූප කොටාස උපදිනවා කියලා හිතන්නට පුළුවන් යම්තාක් රූප අපේ සිතින් අරමුණු කරමින් අපේ සිතුවිලි ගොඩනගන. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි අද ජීවත් වුණාට හෙට දවසේ මම මේ කටයුතු කරනවා. අසවල් තැනට යනවා. අසවල් දේ මම මිලදී ගන්නවා. ඒ වගේම අසවල් ස්ථානයේ මම බලන්නට යනවා. එතකොට මෙහෙම අරමුණු කරනකොට ඒ අසවල් භාණ්ඩය කියලා කියනකොට එහි අද තියෙන රූප කොටාස ටික විතරයි තියෙන්නේ. හෙට දවසේ ඇති වෙන්නේ එහි අනාගත රූප පරම්පරාවක්. තව මේ හෙට දවසේ ඇති වෙන රූප කොටාස ඇති වෙලා නැහැ. අසවල් ස්ථානයේ බලන්න යනවා කියනකොට ඒ ස්ථානයේ දැනට තියෙන්නේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන රූප කොටාස. එතකොට ඒවා නිරුද්ධ වෙලා හෙට දවසේ ඒ රූප පරම්පරාවේ තවම ඇති වෙලා නැති මතු අනාගත රූප කොටාස ටිකක් තමයි ඇති වෙන්නේ. එතකොට මම හෙට එහි යනවා කියලා හිතනකොට මා කියලා හඳුනා ගන්නා මේ පංචස්කන්ධේ රූපස්කන්ධය පිළිබඳ යම් රූප කොටාසයක් දැනට ක්‍රියාත්මක වෙනවා නම් හෙට දවස වෙනකොට මේ රූප කිසිවක් නැහැ. ඒවා නිරුද්ධ වෙලා එහි පරම්පරාව වශයෙන් හෙට දවසේ යම් රූප කොටාසයක් ඇති වෙනවා. තවම ඒවා ඇති වෙලා නැහැ. එතකොට තමන් සම්බන්ධව බාහිර ලෝකයේ සම්බන්ධව හෙට දවසේ ඊළඟ සතිය ඊළඟ මාසේ ඊළඟ අවුරුද්ද ඊළඟ ආත්ම භාවයේ අපි යම් කටයුතු කරන්නට සිතනවා නම් සැලසුම් කරනවා නම් ඒ කිසිවක් තාම පහළ වෙලා නැහැ. එතකොට අපි යම් ප්‍රාර්ථනාවක් කරනවා අසවල් බුද්ධ ශාසනයේ මම නිවන් අවබෝධ කරන්නට ප්‍රාර්ථනාවක් ඇති කරනවා. එතකොට එහෙම ඇති කරනකොට මේ බුද්ධ ශාසනය තාම ඇති වෙලා නැහැ. හැබැයි හේතුඵල වශයෙන් අපට හඳුනා ගන්නට පුළුවන් මේ හේතුඵල
ක්‍රියාවලිය මත පටිච්ච සමුප්පන්නව එහෙම දෙයක් ගොඩ නැගෙන්නට හේතු ප්‍රත්‍ය තියෙනවා. දැන් දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාමුලදී සුමේද තාපසතුමා සාරාංශක කල්පලක්ෂයක් අනාගතයේ සිදුවෙන ප්‍රාර්ථනාවක් තමයි ඇති කරන්නේ. නමුත් ඒක සිද්ධ වෙන්නට අදාළ හේතු ප්‍රත්‍ය ඒ වන විට ගොඩ නැගෙමින් තියෙන නිසා තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණයක් සපයන්නේ. අනාගත වාක්‍යයක් නෙමෙයි, විවරණයක් සපයනවා, ප්‍රකාශනයක් කරනවා. මේ තනත්තා අනාගතයේ සාරාංශක කල්පලක්ෂයකින් මත්තේහි ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතකොට සාරාංශක කල්පලක්ෂයක් මතුවේහි ඇතිවෙන ඒ බුද්ධත්වයේ ඊට අදාළ රූප කොටාස කිසිවක් තවම ඇති වෙලා නැහැ. නමුත් අපිට සිතින් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්න, අතීතයට අයත් වූ රූප ඒවත් අපි සිතින් අරමුණු කරනවා. අනාගතයට අයත් වූ, ඒ කියන්නේ තවම ඇති වෙලා නැති රූප අපි සිතින් අරමුණු කරනවා. ඊළඟට පච්චුප්පන්න කියලා කියන්නේ වර්තමාන. වර්තමාන කියනවා වගේ මේ පච්චුප්පන්න කියන වචනේ ඊටාත්ම අර්ථවත්. මොකද වර්තමාන කියන වචනේ තේරුම පවතින, එහෙම නැත්නම් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන කියන අර්ථයයි. පච්චුප්පන්න කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා, ප්‍රත්‍යයෝත්පන්න කියන එක තමයි පච්චුප්පන්න කියන්නේ. ප්‍රත්‍යයන්ගෙන් උපදින. එතකොට ප්‍රත්‍යයන්ගෙන් යමක් උපදින්නට පුළුවන් වෙන්නේ අතීතේවත් අනාගතේවත් නෙමෙයි, මේ මොහොතේ මේ වර්තමාන අවස්ථාවේ තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් දේවල් උපදින්නට පුළුවන්කම තියෙන්නේ. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය හැම විටම අපට සක්‍රීයව දකින්නට පුළුවන් නම්, ස්පර්ශ කරන්නට පුළුවන් නම්, ඒ දකින්නට ස්පර්ශ කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ මොහොතේ පමණයි. අතීතය පිළිබඳව කල්පනා කරනකොට ඉක්ම ගියා වූ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් සිහි කරන්නට පමණයි පුළුවන්. සිතින් අරමුණු කරන්න පුළුවන්. අනාගතය පිළිබඳව සිතනකොට තවම ඇති නොවුණු පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් සිහි කරන්නටයි පුළුවන්. එතකොට ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින් කියන පංචේන්ද්‍රයන්ගෙන් අපට අරමුණු කරනවා නම් අරමුණු කරන්න පුළුවන් පච්චුප්පන්න ධර්ම පමණයි. මේ මොහොතේ අරමුණු වෙන ධර්ම පමණයි. නමුත් සිතට පුළුවන්කම තියනවා අතීත, වර්තමාන, අනාගත කියන කාලත්‍රයටම අයිති සියලුම නාම රූප ධර්ම අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වන්නේ යංකින්ච රූපං අතීතානාගත පච්චුප්පන්න. යම් රූපයක් අතීතයට අයත්ද අනාගතයට අයත්ද මේ මොහොතේ හේතු ප්‍රත්‍යයන්ගෙන් නැවත නැවත ජනිත වෙමින් නිරුද්ධ වෙනවද ඒ සියලුම රූප. ඒ වගේම අජ්ජත්තං වා බහිද්ධාවා, ආධ්‍යාත්මයට අයත් හෝ බාහිරට අයත් හෝ. මොකක්ද ආධ්‍යාත්මය කියලා කියන්නේ? අජ්ජත්ත කියලා කියන්නේ තමන් පිළිබඳ. කියන්නේ මේ ලෝකය, සමස්ත ලෝකේ පුරාම තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පහ. මේ ස්කන්ධ පහ අතරින් අපි එක්තරා කොටසක් වෙන් කරගෙන තිනොත් තමන් කියලා. මේ තමන්ගේ පංචස්කන්ධය කියලා අපි වෙන් කරගත්තු කොටසක් තියෙනවා. අන්නේ කොටසට තමයි අජ්ජත්ත කියලා කියන්නේ. තමා පිළිබඳ. බහිද්ධ කියලා කියන්නේ තමන් කියලා වෙන්කොට ගන්නා වූ කොටසට පරිබාහිර සියල්ලම බහිද්ධ. එතකොට අපට අතීත, අනාගත, වර්තමාන කියලා රූපය අරමුණු කරන්නටත් පුළුවන්. ඒ වගේම අජ්ජත්ත බහිද්ධ කියලා තමන් සහ පරිබාහිර කියලා අරමුණු කරන්නත් පුළුවන්. තමන්ගේ ඇහැ, තමන්ගේ කන, තමන්ගේ නාසය, තමන්ගේ කය, එතකොට තමන්ගේ ශරීර අභ්‍යන්තරය, අන් අයගේ ඇස, කන, නාසය, දිව, කය, ඒ අයගේ ශරීර අභ්‍යන්තරය, මෙහෙම අපට තමන් සහ අනුන් කියලා වෙන්කොටගෙන හඳුනා ගන්නට පුළුවන් රටාවක් තියෙනවා. ඒක තමයි අජ්ජත්තං වා බහිද්ධාවා. ඒතර යංකින්චි රූපං, යම් රූපයක් තියෙනවා නම් ආධ්‍යාත්මික කියලා අජ්ජත්ත කියලා හඳුනා ගන්නා රූප කොටාසයක් තියෙනවා. ඒවත් බහිද්ධාවා, බාහිර කියලා හඳුනා ගන්නා රූප කොටාසයක් තියෙනවා නම් ඒ සියල්ලක්මත්. ඊළඟට ඕලාරිකං වා සුකුමං වා. ඕලාරික කියලා කියන්නේ බොහොම රළු ස්වභාවය. සුකුම කියලා කියන්නේ සූක්ෂම ස්වභාවය. දැන් ඕලාරික කියලා කියනවා අපිට අතට අහු වෙන දේවල් අපිට ඕලාරික කියලා හඳුනා ගන්නට පුළුවන්. අතට ස්පර්ශ වෙනවා. හැබැයි මේ පරිසරයේ තියෙන සෑම රූපයක්ම අපිට අතට අහු වෙන්නේ නැහැ. දැන් මේ වායුව තියෙන තැන කිසිදු භෞතික ද්‍රව්‍යයක් නැහැ වගේ අපිට හැඟෙනවා. අපිට එතනින් එහාට මෙහාට යන්නට පුළුවන්. මොකක්වත් ඇඟේ හැපෙන්නේ නැතුව. හැබැයි ශරීරයේ ස්පර්ශ නොවුනට එතන බොහෝ රූප කොටාස තියෙනවා. කයට ස්පර්ශ වෙන්නේ පඨවි, තේජෝ, වායෝ කියන
මහා භූත රූප පමණයි. ඒතර පඨවි ධාතුවත් කයට ස්පර්ශ වෙන්නේ රළු වශයෙන් තියෙනවා නම් විතරයි. එතකොට වායෝ ධාතුවත් කයට ස්පර්ශ වෙන්නේ රළු විදිහට තියෙනවා නම් පමණයි. තේජෝ ධාතුවත් කයට ස්පර්ශ වෙන්නේ රළු විදිහට තියෙනවා නම් පමණයි. එහෙම නැතිනම් සූක්ෂම විදිහට තියෙනවා නම් ඒ සුකුම වශයෙන් තියෙන සූක්ෂම වශයෙන් තියෙන දේවල් කයට ස්පර්ශ වෙනවා අඩුයි. හැබැයි සිතට පුළුවන්කම තියෙනවා ඒ ඕලාරික උද සූක්ෂම උද සියල්ලක් අරමුණු කරන්නට. ඒ නිසා ඕලාරිකංවා සුකුමංවා රළු ස්වභාවයෙන් පවතින දේවල් හෝ සූක්ෂම ස්වභාවයෙන් පවතින දේවල් හෝ ඊළඟට හීනංවා පනීතංවා මේ ලෝකේ හීන රූප ප්‍රනීත රූප කියලා බෙදෙන ක්‍රමයකුත් තියෙනවා සම්මත වශයෙන්. ඒ කොහොමද? දැන් අපි හිතමු නිරේ උපදින නිරිසත්වයින්ගේ රූපය හීන රූපය. ඊළඟට තිරිසන් ලෝකයේ ඒ තිරිසන් සත්වයාගේ රූපය හීන රූපයක්. പ്രേත අසුර ආදී සත්වයින්ගේ රූප හීන රූප. ඇයි ඒ? අකුසල කර්ම විපාක වශයෙන් ඒ අකුසල කර්ම විපාක දීම් වශයෙන් දුක්ගෙන දීම් වශයෙන් ඇති වුණු රූප කොටස්. එතකොට එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටක කලාප ඇතුළු අවශේෂ රූප කොටස් තමයි නිරේහි උපදින සත්වයාගේ ශරීරයේ තියෙන්නේ. ඒ වගේම තිරිසන් සත්වයාගේ ශරීරයේ තියෙන්නේ. නමුත් එතන අකුසල කර්ම විපාක විදීම් වශයෙන් ඇතිවෙච්ච රූප කොටස්. ඊළඟට මනුෂ්‍ය ලෝකේ ගත්තන් පස්සේ ඊට වඩා කුසල විපාකයෙන් ඇතිවෙච්ච රූප කොටස්. දිව්‍ය ලෝක ගත්තන් පස්සේ චාතුර්මහරජික දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකයට වඩා ඉහළ මට්ටමේ රූප කොටස්. ඊට පස්සේ එතනින් එහාට යනකොට තාවතින්සේ යාමයේ තුසිතේ නිම්මාන රතිය පරනිම්මිත වසවත්ති කියන ඉහළම දිව්‍ය තල වලට යනකොට වඩාත්ම ප්‍රනීත වූ උසස් වූ රූප කොටස්. ඊට පස්සේ බ්‍රහ්ම ලෝක වලට යනකොට තවත් ඉහළ මට්ටමකට. එතකොට ඒවා අපට සූක්ෂම කියලා හඳුනා ගන්නටත් පුළුවන්. ඒ වගේම හීන සහ ප්‍රනීත පහත් මට්ටමේ එහෙම නැත්නම් ඊටාම දුර්වල මට්ටමේ අකුසල කර්ම විපාකයන්ගෙන් හටගත්තු රූප කොටස සහ කුසල විපාක වශයෙන් වඩාත් උසස් මට්ටමින් ජනිත වුණු රූප කොටස්. ඊළඟට ආහාර පාන ආදී ගත්තන් පස්සේ අපි හිතමු ඌරෙක් සුනකෙක් අනුභව කරන අසුචි පිටක් ගත්තන් පස්සේ ඒකත් ඒ සතාට ආහාරයක් වෙනවා. හැබැයි ඒක හීන ආහාරයක්. ඊටම පහත් මට්ටමේ ආහාරයක්. එතකොට මිනිස්සුන් අනුභව කරන කිරි ගිතෙල් ආදී ගත්තන් පස්සේ ඒවා ඊට වඩා ප්‍රණීත ආහාර. එතකොට අර අසුචි පිට කියන තැන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී තමයි. අර කිරි ගිතෙල් ආදී කියන තැන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා තමයි. නමුත් ඒවාහි වෙනසක් තියෙනවා. දැන් අපි ලෝහ වශයෙන් ගත්තාම යකඩ, ඊට පස්සේ පිත්තල, ඊට පස්සේ රිදී, රත්තරන් මෙහෙම ගත්තන් පස්සේ හැම එකක්ම ලෝහ. හැබැයි රත්තරන් කියලා කිව්වන් පස්සේ ඒක යකඩ වලට වඩා උසස් මට්ටමක් එතන තියෙනවානේ. වටිනාකමක් තියෙනවානේ, ගුණාත්මක බවක් තියෙනවානේ. අන්න ඒ වගේ එතකොට හැම එකක්ම ලෝහ කියලා අපිට ගන්න පුළුවන්. නමුත් ඒකේ තියෙන උස් පහත් ભેදයක්. හීන ප්‍රනීත ભેදයක්. අන්න ඒ වගේ තමයි මේ සෑම රූප ධර්මයකම හීන ප්‍රනීත කියලා යම් කරුණු පදනම් කොටගෙන ඒවාෙහි ගුණ කර්ම ඒවාෙහි ක්‍රියාකාරීත්වය කුසල අකුසල කර්ම විපාක වශයෙන් ඇතිවීම ඒකට අදාළ හේතු ප්‍රත්‍ය දිගු කල් පැවතීම පරම්පරාව වැඩි කාලයක් නඩත්තු වීම වහා විනාශ වීම මේ ආදී විවිධ කරුණු පදනම් කොටගෙන මේ රූපය හීන ප්‍රනීත කියලා බෙදෙනවා. එතකොට ඒ හීන රූප ප්‍රනීත රූප දෙකම සමහර තැනකදී අපේ ඇස කන නාසය දිවකය කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා. සමහර අවස්ථාවලදී ඒවට ගෝචර නොවන සූක්ෂම දේවල් අපේ සිතට ගෝචර වෙනවා. සිතින් අරමුණු කරන්නට පුළුවන්. ඒ නිසා හීනංවා පනීතංවා ඊළඟට දූරේවා සන්තිකේවා දුර තියෙන රූප ළඟ තියෙන රූප. දැන් අජ්ජත් කියලා කිව්වහම තමන්ගේ පංචස්කන්ධය සම්බන්ධ. ඒතර තමන් කියලා ගන්න රූපය තමන්ට සමීප රූපය. ඊළඟට තමන් ඇසුරු කරන පරිසරය තුල මව පියා බිරිඳ සැමියා දරුවා ගේ දොර ඉඩ කඩම් යාන වාහන මිල මුදල් ආදී වශයෙන් තමන්ගේ සමීපතම ඇසුරු කරන්නා වූ රූප සන්තිකේ රූප ළඟ තියෙන රූප. ඊළඟට দূරේ කියලා කියන්නේ සමහර විට වෙනත් රටක වෙනත් ලෝකයක වෙනත් ග්‍රහ ලෝකයක වෙන්නට පුළුවන්. නමුත් ඒවා අපට
ඇසින් අරමුණු කරන්නට සමහර විට බැරි වෙන්නට පුළුවන්. නමුත් සිතින් අරමුණු කරන්න පුළුවන්. ඉතින් වර්තමානයේ නම් විවිධ තාක්ෂණික දියුණු කරන ලද උපකරණ තියෙන නිසා සමහරට මෙහි ඉඳලා දුරේක්ෂයකින් වෙනත් ලෝකයක තොරතුරු අපට බලන්නට පුළුවන්. ඊළඟට ඡායාරූප, වීඩියෝ දර්ශන, ඊළඟට රූපවාහිනී තිරයේ අපට පෙනෙන විවිධ වීඩියෝ දර්ශන මේ වගේ දේවල් වලින් අපට පුළුවන්කම තියනවා ළඟ නැති දුර පවතිනා වූ ඒවා අරමුණු කරන්නට පුළුවන්. ඉතින් මේ මොහොතේ අපට අර දුරේක්ෂයේ කාචයෙන් පෙනෙනකොට ඒ පෙනෙන දේ අපට දුරේ රූපයක් නෙමෙයි, ඒක ළඟ තියෙන රූපයක් තමයි ඒ පේන්නේ. හැබැයි අපට මනසින් අරමුණු කරන්නට පුළුවන් දුර තියෙන රූපය. අපට ඇහැට පේන්නේ ළඟ තියෙන එක. හැබැයි දුර තියෙන රූපය අපේ සිතින් අරමුණු කරන්නට පුළුවන්. වීඩියෝ දර්ශන ආදීනොත් අපිට ළඟ තියෙන රූපය තමයි පෙනෙන්නේ. නමුත් අපිට දුර තියෙන එක අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සිතට පුළුවන්කම තියෙනවා ඔය සෑම ආකාරයේම රූපයන් අරමුණු කරන්නට. ඇස කන නාසය දිව කය කියන මේ පංචේන්ද්‍රයන්ට සීමා සහිතයි. ඉතින් ඒවා දියුණු කරන්නට පුළුවන්. දැන් ඇසට ගෝචර වෙන රූප සමහර කෙනෙකුට රළු රූප පමණයි. සමහර අයට සියුම් රූප. දැන් ඔය ජනවහරේ තියෙන සමහර මිනිස්සෙයින්ට භූතාත්ම පේනවා, දෙවියන් පේනවා. එතකොට හැමෝටම පේන්නේ නැහැ. ඊළඟට අංජනම් බලනකොට ඇතැම් අයට විතරයි පේන්නේ, සමහරුන්ට පේන්නේ නැහැ. ඒ කුමක් නිසාද? අර සූක්ෂම රූප සමහරුන්ගේ ඇහැට ගෝචර වෙන්නේ නැහැ. දැන් සුනකෙක් ගත්තාම උගේ ඇහැට අපට පේනවට වඩා වැඩි පරාසයකින් වැඩි සියුම් වඩා සූක්ෂම දේවල් ඌට ගෝචර වෙනවා. මිනිස්සයාට එච්චර නොවෙන්න පුළුවන්. මිනිස්සු අතරත් මිනිස්සෙන්ගේ ඇස සැකසීලා තියෙන කර්ම වේගය සහ ඥානමය වෙනස්කම් මත, ඒ වගේම තවත් විවිධ සැකස්මේ හේතුන් මත ඒ තැනත්තාට පෙනෙන පරාසය වෙනස් වෙන්න පුළුවන්. ඇහෙන ස්වභාවයත් එහෙමයි. ආග්‍රහණය වෙන ස්වභාවයත් එහෙමයි. දැන් අපේ නාසයට ආග්‍රහණය වෙනවට වඩා සූක්ෂම රූප සුනකේකුගේ නාසයට ආග්‍රහණය වෙනවා. ඒ නිසා තමයි උට ඉව කරමින් යන්න පුළුවන්. හැබැයි අපේ ආග්‍රහණයත් ඒ මට්ටමට ඕන දියුණු කරන්න පුළුවන්. ඊටත් එහා දියුණු කරන්නට පුළුවන්. අපේ ඇසට පේන පරාසය බිත්තියකින් ආවරණය වුණාට අපට ඕන නම් ඒ බිත්තියෙන් එහා තියෙන දේ දකින්නට පුළුවන් වුණා. ඒ විදිහට පුහුණු කළ හැකියි. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි හිතමු අපි මදුරු දැලක් දාගෙන ඇඳේ නිදාගෙන හරි වාඩි වෙලා හරි ඉන්නවනම් අපිට එකපාරට බලනකොට අර මදුරු දැල තමයි මදුරු දැලත් පේනවා. ඊට එහා පැත්තේ තියෙන රූපත් යන්තම් ඡායා මාත්‍රිකව පේනවා. අපිට ඕන නම් පුළුවන් මදුරු දැල ගණන් නොගෙන, මදුරු දැල අවධානයට නොගෙන ඊට එහා පැත්තේ තියෙන රූපය පැහැදිලිව දකින්නට ඕන ඇස හසුරවන්නට පුළුවන්. දැන් පින්නතුන් දන්නවනේ කැමරාවකින් පින්තූරයක් ෆොටෝ එකක් ගන්නකොට එහෙම නැත්නම් වීඩියෝ දර්ශනයක් ගන්නකොට ප්‍රධාන වශයෙන්ම පින්තූර ගන්නකොට ඒ කැමරා කාචය අවශ්‍ය විදිහට හසුරවන්නට පුළුවන්. ඒකට කියනවා ફોકસ කරනවා කියලා. ළඟ තියෙන රූපය වඩා පැහැදිලිව පෙනිලා ඈතින් තියෙන එක බොඳ වෙන තත්ත්වයට සකස් කරන්න පුළුවන්. ළඟ තියෙන එක බොඳ වෙලා ඈතින් තියෙන එක වඩා පැහැදිලිව පේන තත්ත්වයට සකස් කරන්න පුළුවන්. අන්නේ කැමරා කාචය හසුරවනවා වගේ අපේ ඇස අපි පුහුණු කරගත්තාම හසුරවන්න පුළුවන්. ඕනනම් ළඟ තියෙන දේ දකින්න පුළුවන්. ඕනනම් ඊට එහායින් තියෙන දේ. ඒතකොට ළඟ තියෙන බිත්තිය දකින්නට පුළුවන්. ඕනනම් බිත්තිය විනිවිදගෙන එහා පැත්තේ තියෙන දේ දකින්නට පුළුවන්. ඒ විදිහට පුරුදු පුහුණු කරලා ඕනනම් අපිට හුඟක් දුර තියෙන රූප දකින්න මට්ටමට පුහුණු කරන්න පුළුවන්. ඒ සඳහා යම්කිසි මානසික ඒකාග්‍රතාවයක් මුලින් පුහුණු කරන්න ඕන. ඒවා තමයි අපි ධාන කියලා හඳුන්වන්නේ. ඒ ධාන ප්‍රගුණ කරලා ඒ මට්ටම දියුණු කළාම ඒක හඳුන්වනවා දිබ්බ චක්කු කියලා. එතකොට පියවි ඇසයි, මනසයි, ප්‍රඥාවයි මේවා ඔක්කොම උපකාර කරගෙන තමයි අපි අපිට සාමාන්‍ය ඇසට පෙනෙන ස්වභාවයෙන් එහා පැත්තේ දේවල් දකින්නේ. ඒතර මෙන්න මේ විදිහට එක් එක්කෙනාගේ පියවි ඇසට ගෝචර වෙන රූප කොටාස අඩු වැඩි වෙන්නට පුළුවන්. ඒ පුද්ගලයාගේ මානසික තීව්‍රතාවය මත ඒ පුද්ගලයාට පෙනෙන ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රඥාවෙන් අර කැමරා කාචය එහාට මෙහාට කරකවලා ફોકસ කරගන්නා වගේ ප්‍රඥාවෙන් මේ නාම රූප ධර්ම වඩා තීක්ෂණ විදිහට හසුරුවා ගැනීමේ දක්ෂතාවය තියෙන කෙනාට ඊටත් එහා තියෙන ඊටත් වඩා සූක්ෂම වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බයන්
හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම මනස පුරුදු පුහුණු කරන කෙනෙකුට වගේම පුහුණු නොකළ කෙනෙකුට වුණත් යම් ප්‍රමාණයකට අර පංචේන්ද්‍රයන්ට හසු වෙන රූපයන්ට වඩා සූක්ෂම රූප ඕනෑම කෙනෙකුගේ මනසට හසු කර ගන්නට පුළුවන්. ඒවා පංචේන්ද්‍රයන්ට හසු වෙන්නේ නැහැ. දැන් ඔය සමහර කෙනෙක් කියන්නේ යම්කිසි සිද්ධියක් සිද්ධ වුණාම මම මේ දවස් කීපයකට ඉස්සෙල්ලා ඔය සිද්ධිය ඔය විදිහටම දැක්කා. ඒ දැකපු විදිහටම තමයි ඒක සිද්ධ වුනේ. එතකොට ඒ තනත්තාගේ මනසට පුළුවන්කම තිබිලා තියෙනවා අර සිදුවෙමින් පවතින ක්‍රියාවලියට අදාළ සාධක මනසින් ස්පර්ශ කරන්න. හැබැයි ඒක ඇහැට පේන්නේ නැහැ. කනට ඇහෙන්නේ නැහැ. අතට අහු වෙන්නේ නැහැ. වෙන කෙනෙකුට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපේ සිතට ස්පර්ශ වෙනවා. ඉතින් අන්න ඒ වගේ එක් එක්කෙනාගේ සිතේ ස්වභාවයත් ශක්තිය අඩු වැඩි වෙනවා. ඉතින් කොහොම වුණත් පංචේන්ද්‍රයන්ගෙන් හඳුනා ගන්න ප්‍රමාණයට වඩා යමක් අපිට සිතින් හඳුනා ගන්න පුළුවන්. ඒ සිත දියුණු කළොත් ප්‍රඥාව දියුණු කළොත් වඩාත් සූක්ෂම දේවල් හඳුනා ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා තස්මාතිහ භික්ඛවේ යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තිකං වා බහිද්ධා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා දූරේවා සම්තිකේවා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා. මහණෙනි, මේ සමස්ත රූපයම අර අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ඕලාරික සූක්ෂම දුර ළඟ කියන මේ 11 ආකාරයකින් අපේ ඉන්ද්‍රයන්ගෙන් අපේ සිතින් අරමුණු කළ හැකි යම්තාක් රූප. එතකොට මේ 11 ආකාරය ගත්තහම අපේ සිතින් පවා අරමුණු කරන්නට පුළුවන් සමස්තය මේ 11 ආකාරයට ආවරණය වෙනවා. ඇසින් කනෙන් නාසයෙන් පමණක් නෙමෙයි සිතින් පවා යමක් අරමුණු කරන්නට පුළුවන් නම් ඒ අරමුණු කරන්නට පුළුවන් හාත්පස අරමුණු කරන්න පුළුවන් සියල්ල මේ ආකාර 11ට බුදුරජාණන් වහන්සේ ඇතුළත් කරලා තියෙනවා. ඒතර සබ්බං රූපං නේතං මම මේ සමස්ත රූපයම මේ 11 ආකාරයෙන්ම සිතට අරමුණු කරන්න පුළුවන් සිතට හසු වෙන මේ රූපය නේතං මම එය මගේ නොවේ. මගේ කියලා ගන්නට දෙයක් නැහැ. මේසෝ හමස්මි මමය කියලා ගන්නට දෙයක් නැහැ. නමේසෝ අත්තා මගේ ආත්මය කියලා ගන්නට දෙයක් නැති බව ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා. මෙන්න මේ විදිහට ඒවා මනවින් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මුලින්ම භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරා. දැන් ඔය විදිහටම රූපය ගැන පමණක් නෙමෙයි පංචස්කන්ධය ගැනම ඊළඟට වේදනාව ගැනත් එහෙම දේශනා කරනවා. අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත ඕලාරික සූක්ෂම දුර සන්තික කියන මේ නොඑක ආකාරයෙන් සිතින් අරමුණු කරන්නට පුළුවන් යම්තාක් වේදනාවක් වෙද්ද ඒ සියලුම වේදනාවන් මගේ කියලා ගන්නට සුදුසු දෙයක් එහි නැහැ. මම කියලා ගන්නට සුදුසු දෙයක් නැහැ. මගේ ආත්මයයි කියා සලකන්නට සුදුසු දෙයක් නැති බව ප්‍රඥාවෙන් දත යුතුයි. ඊළඟට සංඥා කියලා කියන්නේ අපේ හඳුනා ගන්නා ආකාරය. ඇසින් රූප හඳුනා ගන්නට මේ නිල් පාට, මේ කහ පාට, මේ රතු පාට, මේ උස, මේ මහත, මේ මිටි, මේ ගැඹුරු ආදී වශයෙන් අපි ඇසින් රූප දැකලා යම්තාක් දේ හඳුනා ගන්නවා නම් ඒ සංඥාවයි. ශබ්ද අහලා අපි යම්තාක් මේ අසවල් සතාගේ ශබ්ද, මේ අසවල් සතාගේ ශබ්ද, මේ අසවල් උපකරණයේ ශබ්ද, මේ සුළඟේ ශබ්ද මේ විදිහට යම්තාක් ශබ්දවල වෙනස්කම් අපි හඳුනා ගන්නවා නම් ඒ සංඥාව. ඊළඟට යම්තාක් ආග්‍රහණයන්, යම්තාක් රසයන්, යම්තාක් ස්පර්ශයන්, යම්තාක් මනසට අරමුණු වෙන කුසල කුසල ධර්මයන් මේ යම්තාක් දේ අපි ඉන්ද්‍රයන්ගෙන් හඳුනා ගන්නවා. දේ හඳුනා ගැනීම තමයි සංඥා. එහෙම නැත්නම් එකකින් එකක් වෙන් කරගන්නට අදාළ ආවේනික සටහන. ඒතර සංඥාව හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්, විකෘති වෙන්නත් පුළුවන්, ප්‍රකෘති වෙන්නත් පුළුවන්. කෙසේ හෝ අපි යමක් හඳුනා ගන්නවා. අන්නේ හඳුනා ගන්නා සමස්ත සංඥාවන් අතීත, වර්තමාන, අනාගත, ආධ්‍යාත්මික, බාහිර, ඊළඟට ඕලාරික, සූක්ෂම, හීන, ප්‍රනීත, දුර ළඟ කියන මේ 11 ආකාරයෙන්ම අපේ සිතින් අරමුණු කරන්නට පුළුවන් යම්තාක් සංඥාවන් තියෙනවා නම්
ඒ සමස්ත සංඥාව මගේ කියලාවත් මම වෙමි කියලාවත් මගේ ආත්මය කියලාවත් ගත යුතු කිසිවක් එහි ඇත්තේ නැහැ. එසේ මනවින් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට සංඛාර කියලා ගත්තාම මේ පංචස්කන්ධ කතාවේදී සංඛාර කියලා ගන්නේ චෛතසික 52කින් වේදනා සංඥා දෙක හැර ඉතිරි සංස්කාර ටික පමණයි. මේ සංඛාර කියන වචනය විවිධ තැන පුංචි පුංචි වෙනස්කම් ඇතිව තමයි අපි අර්ථය හඳුනාගත යුත්තේ. සබ්බේ සංඛාරා කියනකොට හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සියලුම සංස්කාර ගැනෙනවා. නාම රූප කුසල අකුසල් සියල්ලම. නමුත් කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා කියනකොට එතන ගැනෙන්නේ කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රස්වාසය, වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර, චිත්ත සංඛාර කියලා කියන්නේ සංඥා වේදනා. ඊළඟට අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යාව මූලික කොටගෙන ඇති වෙන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියන කුසල අකුසල් දෙක. ඊළඟට පංචස්කන්ධ කතාවේදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තන සංඛාර කියන්නේ රූප කොටස රූපස්කන්ධයට ඇතුළත් වෙනවා, සිත විඥානස්කන්ධයට ඇතුළත් වෙනවා. ඊට පස්සේ චෛතසික 52කින් වේදනාව වේදනාස්කන්ධයට, සංඥාව සංඥාස්කන්ධයට, එතකොට චේතනාව ප්‍රමුඛ තව චෛතසික 50ක් ඉතිරි වෙනවා. අන්නේ චෛතසික 50 තමයි මෙතන පංචස්කන්ධ කතාවේදී සංඛාර කියන කොටසට ඇතුළත් වෙන්නේ. එතකොට මේ සංඛාර කියන ඒවත් චේතනාව මුල් කොටගෙන ඇති වෙන මේ සියලුම යම්තාක් චෛතසික ධර්ම තියෙනවා. ඒවා අතීත, අනාගත, වර්තමාන, අජ්ජත්, බහිද්ද, ඕලාරික, සූක්ෂම, හීන, ප්‍රනීත, දුර ළඟ කියන මේ 11 ආකාරයෙන්ම අරමුණු කරන්නට පුළුවන් යම්තාක් සංස්කාරයක් වෙත්නම් ඒ සියලු සංස්කාරයෝ මේසෝ මම මගේ නොවේ, නේසෝ හමස්මි මම වෙමි කියලා ගන්නට දෙයක් නැහැ. නමේසෝ අත්තා මගේ ආත්මයයි කියලා ගන්නට කිසිවක් නැති බව සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට විඥානය කිව්වේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන සහ අවශේෂ සියල්ල මනෝ විඥාන හැටියට හඳුනා ගන්නට පුළුවන්. මේ සමස්ත විඥානයන් අජ්ජත්, අතීත, අනාගත, වර්තමාන වශයෙන් අපට අරමුණු කරන්නට පුළුවන් නම් අජ්ජත් බහිද්ද වශයෙන්, ඕලාරික, සූක්ෂම, හීන, ප්‍රනීත, දුර ළඟ මේ 11 ආකාරයෙන්ම අපේ සිතින් අරමුණු කරන්නට පුළුවන් යම්තාක් විඥානයක් වෙත්නම් නේසෝ මම මගේ කියලා ගන්නට දෙයක් නැහැ. නේසෝ හමස්මය මම වෙමි කියලා ගන්නට දෙයක් නැහැ. නමේසෝ අත්තා මගේ ආත්මයයි කියලා ගන්නට සුදුසු කිසිවක් එහි නැති බව සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ අනාත්ම ලක්ෂණ සූත්‍රයයි කියලා මේ සූත්‍රය නම් කරලා තියෙන්නම තථාගතයන් වහන්සේ මේ අනාත්ම ලක්ෂණය පෙරටු කොටගෙනම තමයි මේ දේශනාව ආරම්භ කරන්නේ. මහණෙනි, මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයම ඒක සිතින් අරමුණු කරන්නට පුළුවන් ආකාර සියල්ලක්ම 11 ආකාරයෙන්ම සිහිපත් කරලා ඒ යම් විදිහකින් අරමුණු කරන්නට පුළුවන් නම් ඒ කවර ආකාරයකින් හෝ අරමුණු කරන ඕනෑම රූපයක්, ඕනෑම වේදනාවක්, ඕනෑම සංඥාවක්, ඕනෑම සංස්කාරයක්, ඕනෑම විඥානයක් මගේ කියලාවත් මම වෙමි කියලාවත් මගේ ආත්මය කියලාවත් ගත යුතු කිසිවක් නැහැ. මොකද්ද පින්නතුනේ මම වෙමි මගේ ආත්මය කියලා හඳුන්වන්නේ? බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේත් ඊට කලිනුත් අදටත් ලෝකයේහි මේ තමන් පිළිබඳව පංචස්කන්ධ එහෙම නැත්නම් අජ්ජත් තමන් කියලා හඳුනා ගන්නා රූප වේදනා සංඥා සංඛාර විඥානයන් පිළිබඳව සත්වයින්ට තියෙන එක්තරා දෘෂ්ටියක්, සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම වෙමි. එතකොට මම කියලා කෙනෙක්, මම කියලා ආත්මයක් මෙහි පවතිනවා. එතකොට කුමක්ද ආත්ම කියලා හඳුන්වන්නේ? භවෙන් භවයට ගමන් කරන අවින්‍යාසී එක්තරා ශක්තියක් මෙහි පවතිනවා කියන විශ්වාසයක්, දෘෂ්ටියක් සත්වයින් තුළ රඳා පවතිනවා. සක්කාය දිට්ඨිය මුල් කොටගෙන මේ දෘෂ්ටිය උපදිනවා.
එතකොට මේ මම කියන සත්වයා කොහොමද ජනිත වුනේ කියලා සොයන්නට උත්සාහ කරද්දී තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් තමයි මුලින්ම මැව්වේ. ඒවා එහෙම නැත්නම් මහා බ්‍රහ්මයා විසින් තමයි මුලින්ම මැව්වේ. එහෙම නැත්නම් අහේතුකව අප්‍රත්‍යකව හේතුප්‍රත්‍යක් නැතුව අහම්බෙන් ඉබේ තමයි මේක පහළ වුනේ. මේ විදිහේ නොඑක ආකාර දෘෂ්ටිවලට සත්වයින් බැසගෙන දෙසට්ටක් දෘෂ්ටි නිර්මාණය වෙන්නේ මේ තමන් පිළිබඳ කතාව සොයන්නට දරපු ප්‍රයත්නය තුළ. එතකොට ඒ හැම දිනාම එක අදහසක එක දෘෂ්ටියක එල්බගෙන සිටියේ කුමක්ද? මම කියලා කෙනෙක් ගැන. එහෙම නැත්නම් ආත්මයක් ගැන. එතකොට මේ සියලුම දෘෂ්ටීන් කොටස් දෙකකට බෙදෙනවා. සාස්වත දෘෂ්ටි සහ උච්ඡේද දෘෂ්ටි කියලා. සාස්වත දෘෂ්ටි කියලා කියන්නේ ආත්මයක් තියනවා. අපි මරණයටපත් වෙනකොට ඒ ආත්මය තවත් භවයකට ගමන් කරනවා. එතනින් මරණයටපත් වෙනකොට තවත් භවයකට ගමන් කරනවා. මෙහෙම භවයෙන් භවයට ගමන් කරන්නා වූ ආත්මයක් තියෙනවා. අවිඤ්ඤාසී ශක්තියක් තියෙනවා කියලා ගත්තු දෘෂ්ටිය තමයි සාස්වත දෘෂ්ටියයි කියලා කියන්නේ. උච්ඡේද දෘෂ්ටියයි කියලා කියන්නේ ආත්මයයි කියලා එකක් තියෙනවා. දෙවියන් වහන්සේ මවලා හරි බ්‍රහ්මයා මවලා හරි අහම්බෙන් ඇති වෙලා හරි මොකක් හරි ආත්මයයි කියලා එකක් තියෙනවා. හැබැයි මරණයත් එක්කම ඒ ආත්මය නැවත ඊළඟ භවයකට යන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම එතනින් අහෝසි වෙනවා කියන දෘෂ්ටිය තමයි උච්ඡේද දෘෂ්ටිය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ උච්ඡේද දෘෂ්ටිය ගන්නෙත් නැතිව සාස්වත දෘෂ්ටිය ගන්නෙත් නැතිව ආත්ම කියලා මෙහි පණවන්නට කිසිවක් නැති බව හේතුඵල වශයෙන් පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මය පටිච්ච සමුප්පාද ධර්මයක්. ඒක සාස්වත දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ, උච්ඡේද දෘෂ්ටියට ආත්මයක් නැහැ කියන්නෙත් නැහැ, ආත්මයක් තියනවා කියන්නෙත් නැහැ. ඇයි ආත්ම කතාවක් එතනට අදාළ නැහැ. ආත්මයක් තියනවා කියලා ආත්මයක් කියලා එකක් ගත්තොත් මේක මරණින් පස්සේ තියනවද මරණයත් එක්ක අවසන් වෙනවද කියන දෙවැනි ප්‍රශ්නයක් අපිට මතුවෙන්නේ ආත්මයක් ගැන කතා කරනකොටයි. ආත්ම කියන දෘෂ්ටියක් ඇති වුනහමයි. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පන්නව දේශනා කරනවා අජ්ජත් හැටියට. එහෙම නැත්නම් තමන් කියලා ගන්න තැන, අනුන් කියලා ගන්න තැන මේ හැම තැනකම අපි සත්වයෝ, පුද්ගලයෝ කියලා හඳුනාගත්තට, සම්මුති වශයෙන් හඳුනාගත්තට මේ හැම තැනකම ක්‍රියාත්මක වෙන්නේ නාම රූප කියලා ධර්ම දෙකක්. එහෙම නැත්නම් තවත් ආකාරයකින් බෙදුවාම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහක්. එහෙම නැත්නම් තවත් ආකාරයකින් බෙදුවට පස්සේ චක්කු, රූප, සෝත, සද්ද, ඝාන, ගන්ධ, જીවහා, රස, කාය, පොට්ටබ්බ, මනෝ ධම්ම කියලා ආයතන 12ක්. එහෙම නැත්නම් තවත් ආකාරයකින් බෙදුවාම චක්කු, රූප, චක්කු විඥාන, සෝත, සද්ද, සෝත විඥාන ආදී වශයෙන් ධාතු 18ක්. තවත් ආකාරයකින් බෙදුවට පස්සේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූත රූප 4ක් සහ ඒ මහා භූත රූප නිසා හටගන්න උපාදාය රූප 24ක් වශයෙන් රූප 28ක්. ඊළඟට සිත් එක සිතක් හැටියට ගන්නට පුළුවන් චෛතසික 52ක්. අර චෛතසික 52 යෙදෙන ආකාරය මත සිත් 89ක් හෝ 121 ආකාරයකට විග්‍රහ කරගන්නට පුළුවන්. මෙන්න මේ බඳු ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ නාම රූප වශයෙන් දෙකට බෙදලා පෙන්නවා. පංචස්කන්ධ වශයෙන් පහට බෙදලා පෙන්නවා. ඊළඟට ආයතන වශයෙන් 12කට බෙදලා පෙන්නවා. ධාතු වශයෙන් 18කට බෙදලා පෙන්නවා. තවත් ධාතු වශයෙන් විවිධාකාරයෙන් බෙදා දක්වපු සූත්‍ර දේශනා තියෙනවා. ඒ වගේම අවසාන බෙදීම තමයි පරමාර්ථ වශයෙන් රූප 28කටත් සිත එක් ආකාරයකටත් චෛතසික 52කටත් වශයෙන් පරමාර්ථ ධර්ම ලෞකික ධර්ම 81ක්. ලෞකික වූ පරමාර්ථ ධර්ම 81කට බෙදලා බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධයේ මේ මම කියන සත්වයක් කියන පුද්ගලයෙක් කියන ආත්මයක් කියන මෙහෙම පණවන්නට කිසිවක් මෙහි නැති බව පැහැදිලි කරන්නට උන්වහන්සේගේ ඊටාම පුළුල් දේශනාව තමයි පරමාර්ථ දේශනාව. එතකොට මේ පරමාර්ථ වශයෙන් මේ නොඑක ආකාරයෙන් බෙදලා පෙන්වන්නේ මොකටද? මෙතන මේ පරමාර්ථ ධර්ම ගත්තන් පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී රූප කොටස් ගත්තත්, සිත ගත්තත්, චෛතසික 52 ගත්තත්
මේවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොනවද හේතු? අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, ඊළඟට මේ ජීවිතයේ ආහාර, පාරිසරික සාධක, මේ බඳු කාරණා මත මේ ජීවිතය, මේ නාම රූප ධර්මයන් නඩත්තු වෙන ආකාරය, උපදින ආකාරය, පවතින ආකාරය, මරණයෙන් පස්සේ යලි තෘෂ්ණාව සහ විද්‍යාව මත හටගන්නා ආකාරය, නැවත නැවත පවතින ආකාරය හේතු ප්‍රත්‍යයන් මත පවතිනවා. ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ධර්මවල ආවේනික ලක්ෂණය තමයි හටගත් තැනම කිසිවක් ඉතිරි නොවි නිරුද්ධ වෙනවා. එතකොට සෑම දෙයක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා නම් හටගත් තැනම කිසිවක් ඉතිරි නොවි නිරුද්ධ වෙනවා නම් ආත්ම වශයෙන් අවිඤ්ඤාසීව භවෙන් භවයට යන පදාර්ථයක්, ශක්තියක් ගැන කතා කරන්නට අපිට ඉඩක් නැහැ. එහෙනම් ආත්ම කියන කතාවක් එතනට අදාළ නැහැ. ආත්ම කියලා ගන්නට දෙයක් එතන නැහැ. ඇයි ඒ ආත්ම කියලා ගන්නෙ මොකක්ද? ස්වාධීන වූ භවෙන් භවයට යන අවිඤ්ඤාසී වූ එක්තරා පදාර්ථයක්, එක්තරා ශක්තියක්. එහෙම දෙයක් මෙහි පණවන්නට පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? ස්වාධීන වූ කිසිවක් නැහැ. සියල්ලක්ම අවශේෂ හේතු ප්‍රත්‍ය මතයි රඳා පවතී. එහෙමනම් ඒවා පරාදීනයි. එහෙමත් නැත්නම් සාපේක්ෂයි. සාපේක්ෂ කියන්නේ අනිත් ඒවා මත රඳා පවතී. නිර්පේක්ෂ ගතියක් නැහැ. ඒ වගේම ස්වාධීන ස්වතන්ත්‍ර ගතියක් නැහැ. අවශේෂ හේතු ප්‍රත්‍යයන් නිසා තමයි හටගන්නේ. අවිඤ්ඤාසී බවක් නැහැ. වහා බිඳී යන නිසා. එතකොට මේ වහා බිඳී යාම කියන එක වර්තමානයේ මේ භෞතික විද්‍යාව පිළිබඳව කතා කරනකොට ඒ භෞතික විද්‍යාවේදී පවා ඒ විශ්වාස කරනවා ශක්තිය විනාශ කරන්නට බෑ, පරිවර්තනය වෙනවා පමණයි. ශක්තිය තව එකක් බවට පරිවර්තන වෙනවා. උදාහරණයක් හැටියට කඩදාසියකට අපි ගිනි තිබ්බහම ඒ කඩදාසියේ තියෙන අංශු එහෙම නැත්නම් පරමාණු අර අලු බවට පත් වෙනවා කියලා කියන්නේ කාබන් අංශු බවට පරිවර්තනය වෙනවා. හැබැයි බුදුදහම එහෙම කියන්නේ නැහැ. කඩදාසිය හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා එතනට අදාළ හේතු ප්‍රත්‍යයන්ගෙන් ජනිත වෙනවා. ඒකට අපි ගින්න එකතු කරපු ගමන් එතනින් එහාට ඒ අධික තේජෝ ධාතුව නිසා අලුතෙන් උපදින රූප කොටස අලු හැටියට උපදිනවා. අර කඩදාසියේ තිබුණු රූප කොටස අලු බවට පරිවර්තනය වුණා නෙමෙයි, කඩදාසියේ තිබුණු රූප කොටස ඒ විදිහටම ඇති වෙලා නිරුද්ධ වුණා. හැබැයි අලුතෙන් ඇති වෙන රූප කොටස වලට තේජෝ ධාතුව අධිකව එකතු වුණු නිසා එය වෙනස් ආකාරයකින් උත්පාදනය වුණා. එහෙමනම් කඩදාසිය සහ අලු යනු කඩදාසියේ පරිවර්තනයක් හැටියට අලු ජනිත වෙනවා නෙමෙයි, තේජෝ ධාතුවේ එකතු වීමත් එක්කලා කඩදාසිය හැටියට ජනිත වුණු රූප කොටස එහිම නිරුද්ධ වුණා, කිසිවක් ඉතිරි නොවි. දැන් මේ අලුතෙන් එකතු වුණු තේජෝ ධාතුව නිසා අවශේෂ හේතු ප්‍රත්‍යත් එකතු කොටගෙන මෙහි ජනිත වෙන අභිනව රූප කොටස අලු හැටියට ජනිත වෙනවා. ඒ නිසා බුදුදහමේ පෙන්වා දෙන ඉතාමත්ම වැදගත්ම ප්‍රධානම මූලිකම સિદ્ધාන්තය තමයි පටිච්ච සමුප්පන්නව නාම රූප ධර්ම ජනිත වෙනවා. ඒ නිසා මෙහි සත්වයේ පුද්ගලයේ ආත්මයක් මම කියලා ගත යුතු කිසිවක්ම මෙහි ඇත්තේ නැහැ. ඒ බඳු ධර්මයක් පනවන්නට පුළුවන් කමක් නැහැ කියන කාරණා. මෙන්න මේ ගැඹුරු කතාව තමයි එදා බුදුරජාණන් වහන්සේ අර සෝවාන් ඵලයට පත්ව සිටි පස්වග භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ. තස්මාතිහ භික්ඛවේ යං කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා පනීතං වා දූරේ වා සම්තිකේ වා සබ්බං රූපං මේසෝ මම මේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒවමෙතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මහණෙනි, මේ සමස්ත රූපයම සිතට අරමුණු කරන්නට පුළුවන් යම් ආකාරයක් වෙද්දී සියලුම රූපය මෙන්න මේ විදිහට මගේ කියලා ගන්නට දෙයක් නැහැ. ඒ වගේම මම කියලා ගන්නට දෙයක් නැහැ. මගේ ආත්මයයි කියලා ගන්නට දෙයක් නැති බව මනවින් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි කියලා දේශනා කළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කරලා ඒ භික්ෂුන් වහන්සේලාට නැවතත් දේශනා කරනවා.
රූපම් භික්කවේ අනාත්තා. මහණෙනි මේ රූපය අනාත්මයි. ඇයි අනාත්මයි කියලා කියන්නේ? යම් ආකාරයකින් මේ රූපය ආත්ම වුණා නම්, ආත්මයි කියලා ගන්නවා නම්, ආත්ම වුණා නම් මේ රූපය ආබාධ පිනිස හේතු වෙන්නට විදිහක් නැහැ. දුක පිනිස හේතු වෙන්නට විදිහක් නැහැ. එහෙමනම් අපිට පුළුවන් වෙන්නට ඕන මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවා කියලා අපට ඕන විදිහට පවත්වන්න. ඇයි ආත්මයක් කියලා දෙයක් තියෙනවා නම්, මම කියලා කෙනෙක් ඉන්නවා නම්, ඒ ආත්මයට මම කියන කෙනාට පුළුවන් වෙන්නට ඕන මේක පාලනය කරන්න. මේක හසුරුව ගන්න. මම කියලා ඉන්නවා නම් මට ඕන විදිහට මේක පවත්වන්නට පුළුවන් වෙන්න. එතකොට මම කියලා කෙනෙක් නොවන නිසා, ආත්ම කියලා යමක් මෙහි නැති නිසා, ස්වාධීන නැති නිසා, ස්වතන්ත්‍ර නැති නිසා, අවශේෂ හේතු ප්‍රත්‍යයන් මත පවතින නිසා තමයි රූපය මට ඕන විදිහට පවතිවා, මට ඕන නැති විදිහට නොපවතිවා කියලා අපට අවශ්‍ය විදිහට රූපය හසුරවන්නට බැරි වෙන්නේ. එය අදාළ හේතු ප්‍රත්‍යයන් මත වෙනස් වෙනවා. ඒතර තමන්ගේ කයේ වාතය කිපෙනකොට, සෙම කිපෙනකොට, පිත කිපෙනකොට ආත්ම කියලා දෙයක් තියෙනවා නම්, මේ කය මගේ නම්, මේ කය මම නම්, එතකොට මට පුළුවන් වෙන්න ඕන මේ මා තුල සෙම නොකිපේවා, මගේ ශරීරයේ සෙම කිපෙන්නට ඕන නැහැ, මේ වෙලාවේ නිරෝගීව තියන්නට ඕන කියලා පුළුවන් වෙන්න ඕන මම කියලා කෙනෙක් ඉන්නවා නම් පාලනය කරන්න. ඒ රූපය මගේ නම්, මගේ ආත්මය නම් පුළුවන් වෙන්නට ඕන පාලනය කරන්න. ඒ කිසිදු පාලනයක් නැහැ. බාහිර හේතු ප්‍රත්‍යයන්, සෙම ඇවිස්සෙන්නට, සෙම කුපිත වෙන්නට අදාළ ආහාර පාන පාරිසරික සාධක මතුවෙච්ච ගමන් සෙම ඇවිස්සෙනවා. පිත ඇවිස්සෙන්නට අදාළ ආහාර පාන පාරිසරික සාධක මතුවෙච්ච ගමන් පිත ඇවිස්සෙනවා. වාතය ඇවිස්සෙන්නට අදාළ හේතු ප්‍රත්‍යයන් මතුවුණු ගමන් වාතය ඇවිස්සෙනවා. Taman කියලා පාලනය කරන්නට පුළුවන් කමක් නැහැ. මහණෙනි, අන්න ඒ නිසා මේ රූපය අනාත්මයි. ආත්ම වුණා නම් මේකට මේ විදිහේ ආබාධ ඇති වෙන්නට විදිහක් නැහැ. එහෙම ආබාධ ඇති නොවි පවත්වා ගන්නට මෙය මෙසේ වේවා කියලා හසුරවන්න පුළුවන් වෙන්න ඕන. එය ආත්මය වුණා නම් මේ විදිහට වේදනා, සංඥා, සංකාර, විඥානය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, විඥානය වේදනාව අනාත්මයි. ඇයි වේදනාව අනාත්මයි කියන්නේ? ඒක ආත්ම නම් ඒකෙන් පීඩා ඇති වෙන්නට විදිහක් නැහැ. Tamanට එහෙනම් පුළුවන් වෙන්න ඕන මේ වේදනාව කටුක නොවේවා, සෞම්‍ය වේවා, මම කැමති වේදනාව පමණක් මට ලැබේවා. එහෙම පාලනයක් කරන්න පුළුවන් කමක් නැහැ. බාහිර පොල්ලකින් අපේ ශරීරයට පහරක් වැදුනොත් දැනගෙන හරි නොදැනගෙන හරි ඒකෙන් අස්ථි බිඳෙනවා, මාංශ තැලෙනවා, ඒකෙන් දැඩි වේදනාවක්, මාරාන්තික වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. ඒතර ඒවා අපට ඕන විදිහට නෑ. ඒ පොල්ලෙන් පහර කෑවට මට වේදනාවක් ඇති නොවේවා කියලා අපිට එහෙම පාලනයක් කරන්නට පුළුවන් කමක් නෑ. මෙන්න මේ විදිහට රූපය පමණක් නෙමෙයි, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය මේ සියල්ලක්ම අනාත්මයි. ඒවා යම් ආකාරයකින් ආත්ම වුණා නම් Tamanට ඕන විදිහට පාලනය කරන්නට පුළුවන් විය යුතුයි. ඒ බඳු පාලනයකට නතු කරගත නොහැකි වෙන්නේ ඒවට ස්වාධීන බවක් නැහැ, ස්වතන්ත්‍ර බවක් නැහැ, අවිඤ්ඤාසී බවක් නැහැ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන වහා බිඳී යන ධර්ම නිසා ඒවා පාලනයෙන් තොරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ භික්ෂුන් වහන්සේලාට මේ අනාත්ම ස්වરૂපය ක්‍රමානුකූලව තහවුරු කරන්නට භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා. තංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වා. මහණෙනි, නුඹලාට කුමක්ද සිතෙන්නේ? මේ රූපය නිට්ටයද අනිත්‍යද? දැන් මෙතන අපිට හොඳ වචනයක් හමු වෙනවා, නිච්ඡං වා අනිච්ඡං වා. එතකොට දැන් වර්තමානයේ ඇතම් අය සාකච්ඡා කරනවා මේ අනිච්ච කියන වචනය අනිච්ච කියලා හැදිලා තියෙන්නේ න ඉච්ඡ අනිච්ච කියලා අර්ථ දක්වන්නට උත්සාහ කරනවා. එතකොට න ඉච්ඡ කියලා නම් අනිච්ච හැදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මෙතනදී විමසිය යුත්තේ කොහොමද? මහණෙනි, රූපං ඉච්ඡං වා අනිච්ඡං කියලා තමයි අහන්න ඕනේ. හැබැයි මෙතන අහලා තියෙන්නේ ඉච්ඡං වා අනිච්ඡං කියලා නෙමෙයි, නිච්ඡං වා අනිච්ඡං වා. ඇයි නිච්ච කියන පදයට එහි නිෂේධාර්ථය තමයි අනිච්ච කියලා සැකසීලා තියෙන්නේ. එතකොට වචනය නිච්ච, නිත්‍ය කියන අර්ථය. එහෙම නැතුව ඉච්ඡ නෙමෙයි. ඉච්ඡ නම් මෙතන බුදුහාමුදුරුවෝ විමසිය යුත්තේ ඉච්ඡං වා අනිච්ඡං කියලා. එහෙම නෙමෙයි විමසලා තියෙන්නේ නිච්ඡං වා අනිච්ඡං කියලා. ඇයි
අනිත්‍ය කියන දෙකයි වචනේ වෙන්නේ. ඒ කියන්නේ නිට්ටය කියලා කියන්නේ ස්ථිරව පවතින, අනිත්‍ය කියලා කියන්නේ ස්ථිරව නොපවතින. ඒතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා රූපම් භික්කවේ නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං භන්තේ. ස්වාමීනි රූපය අනිත්‍යයි වහා බිඳී යනවා. දැන් භික්ෂුන් වහන්සේලාට මේ පස්වග භික්ෂුන් වහන්සේලාට තමන්ගේ අත්දැකීම් තුළින් උන්වහන්සේලා හඳුනාගෙන තියෙනවා මේ රූපය තමන්ට ඕන විදිහට පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ඇති වෙලා බිඳී යනවා. ශරීරයේ වායුව ඇති වෙලා තැන් තැන් වල නලියනවා, කසනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඒ වගේම වේදනාවන් ඇති වෙනවා, නැති වෙනවා. දුක්ඛ වේදනාවන් වගේම සුඛ වේදනාව. සංඥාවන් ඇති වෙනවා, නැති වෙනවා. ඒ වගේම සෝමනස්සය, සතුට, පීඩාව ඇති වෙනවා, නැති වෙනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ නැවත නැවත විමසනවා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා අනිච්ඡං භන්තේ. ස්වාමීනි අනිත්‍යයි. ඒවා වහා ඇති වෙලා නැති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනවා යංපනා නිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. මහණෙනි යමක් හටගෙන වහා බිඳී යනවා නම් ඒක දුකක් හැටියටද ගත යුත්තේ සැපක් හැටියටද ගත යුත්තේ? දැන් මේ ලෝකේ තෘෂ්ණාවෙන් දේවල් අල්ලාගෙන ඉන්න අයට තමන් කැමති දේ ඇති වෙලා නැති වෙනකොට ඒක සැපයක් නෙමෙයි. තෘෂ්ණාවෙන් දේවල් අල්ලාගෙන නැති වුණත් මේ කය නඩත්තු කරන්නට අවශ්‍ය සාධක ඇති වෙලා නැති වෙනකොට රහතන් වහන්සේට පවා එය දුක්ඛ පීඩාවක් හැටියට දැනෙනවා. රහතන් වහන්සේට ආහාර නොගෙන හිටියොත් ඒ කුසගිනි වේදනාව දුක්ඛ වේදනාවක් හැටියට දැනෙනවා. මුගලන් මහරහතන් වහන්සේට හොරු තලනකොට අස්ති බිඳෙනකොට ඒක දුක්ඛ වේදනාවක් හැටියට දැනෙනවා. තෘෂ්ණාවෙන් අල්ලගත්තු තැනැත්තාට ක්ලේශ දුක්ඛයක් තියෙනවා. එහෙම නැති රහතන් වහන්සේට ස්කන්ධ දුක්ඛය පවතිනවා. ඇයි යමක් හටගෙන නිරුද්ධ වෙනකොට ඒ බිඳී යාමත් එක්කලා නිස්සාර ස්වභාවයක් ඇති වෙනවා, පීඩාවක් ඇති වෙනවා, සංකත විපරිණාම පීලන සංතාප දුක්ඛ ලක්ෂණ දක්වන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, වහා බිඳෙන බව, ඒ ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙන බව. එතකොට මේ නාම රූප ධර්ම ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා. ඒ ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙන බව රහතන් වහන්සේට දැනෙනවා. ඒක තමයි දුක්ඛ වේදනාව. එතකොට ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙන බව નિවරදිව අවබෝධ කර ගැනීම තමයි දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගන්නවායි කියලා කියන්නේ. එතකොට ඉදීම් බිඳීම් දෙකෙන් පෙළීම සමහර තැනකදී දුක්ඛ වේදනාවක් හැටියට දැනනවා, සමහර තැනකදී සුඛ වේදනාවක් හැටියට දැනෙනවා. ඇයි දැන් කකුල නවාගෙන ඉඳලා පීඩාවටපත් වෙනකොට අපි දිග අර ගන්නවා. එතකොට ඒක අනිත්‍ය ස්වභාවයටපත්. එතකොට අපිට සුවයක් දැනෙනවා. තද බල හිසේ කැක්කමක් තිබිලා ඒක අහෝසි වෙනවා. එතකොට අපිට සුවයක් හැටියට දැනෙනවා. දතේ කැක්කමක් තිබිලා ඒක අහෝසි වෙනවා. එතකොට අපිට සුවයක් හැටියට දැනෙනවා. එතකොට සමහර දේවල් අහෝසි වෙනකොට අපිට සුඛයක් හැටියට දැනෙනවා. හැබැයි දැනෙන්නේ සුඛ වේදනාවක් හැටියට වුණාට එතන සිද්ධ වෙන්නේ මොකක්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා, ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා. ඒ නිසා ආර්යයන් වහන්සේලා දුක්ඛ වේදනාව පමණක් නෙමේ සුඛ වේදනාවත් බිඳී යාමේ ලක්ෂණයෙන්, ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙන ලක්ෂණයෙන් නිසා උන්වහන්සේලා එය දුක්ඛ ධර්මයක් හැටියට හඳුනා ගන්නවා. විපරිණාම දුක්ඛය, සංකත දුක්ඛය හැටියට උන්වහන්සේලා එය මනවින් හඳුනා ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා යම්පනා නිච්ඡං තං දුක්ඛං වා සුඛං වාති. මහණෙනි යමක් අනිත්‍ය නම් එය දුකයි කියලාද සැපයක් කියලාද හැඟෙන්නේ? දුක්ඛං භන්තේ. ස්වාමීනි දුකයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලංනුතං සමනුපස්සිතුං ඒසෝ මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. මහණෙනි යමක් අනිත්‍ය නම්, යමක් දුක නම්, යමක් විපරිණාමයටපත් වෙනවා නම්, වෙනස් වෙනවා නම් එය මමය කියලා, මගේය කියලා, මගේ ආත්මයයි කියලා දකින්නට සුදුසුද? එහෙම සිතන්නට සුදුසුද? වික්ෂුන් වහන්සේලා සිහිපත් කරන නොහේතම් භන්තේ. ස්වාමීනි එසේ ගන්නට සුදුසු නැහැ. එහෙමනම් යමක් අනිත්‍ය නම් එය දුකයි, යමක් දුක නම් එය අනාත්මයි. එතකොට යද නිච්ඡං තං දුක්ඛං යම් දුක්ඛං තං අනාත්තා. එතකොට අනිත්‍ය නම් දුක වෙන්නේ ඇයි? හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යාම, ඉදීම් බිඳීම් දෙකෙන් පෙළීම දුක්ඛ ලක්ෂණයක් නිසා.
ඒතර කෙනෙකුට ප්‍රශ්නයක් එන්නට පුළුවන්. ඉතින් හිසේ කැක්කම තිබිලා ඒක බිඳී ගියාම සුවයක් නේ. දතේ කැක්කම තිබිලා ඒක නැති වුනහම සුවයක්. ඒක නැති වුනහම සුඛ වේදනාවක් දැනෙන්නට පුළුවන්. හැබැයි මේ වේදනාව සුඛාකාරයෙන් අපි ආස්වාදනය කළාට ඒ සුඛ වේදනාවයි කියලා එතන සිද්ධ වෙන්නේත් මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන නාම රූප ධර්ම ටික. ඒ නිසායි දුක්ඛ ධර්මයක් හැටියට හඳුන්වන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා නම් විපරිණාමයටපත් වෙනවා නම් කිසිවක් ඉතිරි නොවෙනවා නම් එතන මගේ කියලා මම කියලා මගේ ආත්මයයි කියා ගත යුතු කිසිවක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ අවසානයේට දේශනා කරනවා එවං පස්සම් භික්ඛවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංඛාරේසුපි නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කීනා ජාති වසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නා පරං ඉත්තත්තායාති පජානාති. මහණෙනි මෙන්න මේ විදිහට මනවින් දකින්නා වූ ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා. කාටද ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ? ශ්‍රොතවත් කියන්නේ තථාගත ධර්මය අහලා තේරුම් අරන් තියෙන තැනැත්තා. ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා ගිය මඟ යන්නට වෑයම් කරන සිත පුහුණු කරන තැනැත්තා. තථාගත ධර්මය අහලා ඒ මඟ යන්නට සිත පුහුණු කරන තැනැත්තා මෙන්න මේ විදිහට දකිනකොට රූපස්මින්පි නිබ්බින්දති මේ රූපය පිළිබඳව තෘෂ්ණාවෙන් ඇලීමෙන් විඳින ගතිය මනසින් දුර වෙනවා. වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංකාරේසුපි නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේවා තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගෙන ඒ වගේම ද්වේෂයෙන් ගැටෙමින් දේවල් උපාදාන කරගෙන භුක්ති විඳ ගතියෙන් සිත නිදහස් වෙනවා. ඇයි මේවාෙහි එසේ විඳින්නට ආස්වාදනය කරන්නට තරම් වැදගත් දෙයක් නැති බව නුවණින් දකිනකොට. නිබ්බින්දං විරජ්‍යති. එහෙම නිබ්බිදාවට පැමිණෙනකොට විරජ්‍යති විරාගය ඇති වෙනවා. ඒවා පිළිබඳව තිබුණු ඇල්ම දුරු වෙනවා. විරාගා විමුච්ඡති. ඒ විදිහට ඇල්ම දුරු වෙනකොට ඒවා පිළිබඳව තෘෂ්ණා උපාදානයෙන් සිත මිදෙනවා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. ඒ විදිහට තෘෂ්ණා උපාදානයෙන් සිත මිදුනහම ඒ තනත්තාට තමන්ගේ සිත මේ පංචස්කන්ධය පිළිබඳව තිබුණු තෘෂ්ණා බන්ධනෙන් මිදුනා කියන ඥානය පහළ වෙනවා. කීනා ජාති වසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. ඒ තනත්තා ප්‍රඥාවෙන් දැක ගන්නවා, අවබෝධ කර ගන්නවා. මොකද කීනා ජාති උත්පත්තිය අහෝසි වුණා. ඇයි මේ පංචස්කන්ධයට තෘෂ්ණාවෙන් ඇලිලා උපාදානයෙන් ග්‍රහණය කරගෙන ඉන්න තාක්කල් තමයි නැවත නැවත උපත ජාතිය සිද්ධ වෙන්නේ. එතකොට පංචස්කන්ධය පිළිබඳ තෘෂ්ණා බන්ධනය ਸਰව සම්පූර්ණයෙන් අහෝසි වුණු තැන කීනා ජාති ජාතිය ෂය වුණා. උපත අහෝසි වුණා. වසිතම් බ්‍රහ්මචර්යම් බ්‍රහ්මචර්යාවෙහි වාසය කිරීම දැන් නිමයි. ඇයි කතං කරණීයං අරහත්ත්වය සඳහා මේ භව ගමන නිම කිරීම සඳහා සසර ගමන නැවැත්වීම සඳහා මේ පංචස්කන්ධයෙන් මිදීම සඳහා කල යුත්තේ කරලා ඉවරයි. නාපරං ඉත්තත්තායති ඒ වෙනුවෙන් කරන්නට තවත් යමක් ඉතිරි වෙලා නැහැ කියලා පඥානාති. එතනත්තා නුවණින් අවබෝධ කරගන්නවා මේ තමයි ਸਰව සම්පූර්ණ මේ බ්‍රහ්මචර්ය වාසයේහි මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවෙහි මස්තක ප්‍රාප්තිය වූ නිර්වාණ අවබෝධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කරලා අවසාන වෙනකොට අර සෝවාන් ඵලලාභීව හිටපු පස්වග භික්ෂුන් වහන්සේලා මේ අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරමින් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව පැවති අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරමින් ඒ පස් දෙනා වහන්සේම අරහත් මාර්ගඥානය උපදවා ගන්නට සමත් වුණා. මේ කරුණු මනවින් සිතා බලා කල්පනා කරලා නුවණින් වටහාගෙන මේ පංචස්කන්ධයේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව වටහා ගන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා.
ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ අංජලි වික්‍රමරත්න මෑණියන්ගේ අගෝස්තු මාස 24 වෙනි දිනට යෙදෙන ජන්මදිනය නිමිති කොටගෙන පවුලේ සියලු දෙනා විසින් ඒ මෞතුමියට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මයේ හැසිරීමට බාධා දුරු කරමින් සාධක ගොඩනගමින් සුවසේ ධර්ම මාර්ගයේ හැසිරීමටත් මෙලොව පරලොව ජීවිත සුවපත් කරගන්නටත් පරලොව ජීවිත සුගතිගාමී කරගන්නටත් උතුම් ධර්මාවබෝධයේ පිණිසත් මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම මේ පරලොව යන්නට එදුණු සෝමපාල අබේ වික්‍රම පියාණන්ට රීටා අබේ වික්‍රම මෑණියන්ට තමරා සිරිසේන සහෝදරියට නිහාල් වික්‍රමරත්න මහත්මයා නමින් පරලෝකීය ඩයනා මෑණියන්ට සහ ස්ටැන්ලි වික්‍රමරත්න පියාණන්ට ඒ හැම දිනාටම පරලෝ සැප පිණිසත් නිර්වාණ අවබෝධයේ පිණිසත් මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව සුජීවත්ව සිටින නිහාල් වික්‍රමරත්න ස්වාමි පුරුෂයාට දරුමුණුබුරන්ට සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවය සහ සුවසේ ධර්මයේ හැසිරීමට ආශිර්වාද කරමින් ඒ වගේම දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අංජලි වික්‍රමරත්න මෑණියන් ඇතුළු සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතු වේවා සම්බුද්ධ ශාසනයේ චිරකාලයක් ලෝකයේ සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානයත් ඇතිව අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරනවා. මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක්. ඒ ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනවා. තම තමන් සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් ජනිත කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහින් ආරක්ෂා කෙරෙත්වා. අගෝස්තු 24 වෙනි දින ජන්මදිනය සමරන අංජලි වික්‍රමරත්න මෞතුමිය තුළු පවුලේ සියලු දෙනාටත් ඔබ හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ නම් සඳහන් කළ මිය පරලෝකීය සියලුම ඥාතීන් සෝමපාල අබේ වික්‍රම පියාණන්, රීටා අබේ වික්‍රම මෑණියන්, තමරා සිරිසේන සහෝදරිය, ඒ වගේම ඩයනා මෑණියන්, ස්ටැන්ලි වික්‍රමරත්න පියාණන් ඇතුළු පරලෝක සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන අංජලි වික්‍රමරත්න මෞතුමිය ඇතුළු ඔබ හැම දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා. ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා
ආශිර්වාද කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.